සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සද්ධර්ම sannivedanaye පෙර ගමන් කාල යාත්‍රා කරන බොදුන ඔබේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශයෙන් අසිරිමත් සද්ධර්මානුශාසනා පින්කමක් මෙලෙසින් ආරම්භ කරන්නේ අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනම සුපූජනීය පුණ්‍ය මධ්‍යස්ථානයේ සිට පින්වත්නි ශ්‍රී සදහම් පදනම පුණ්‍ය ආයතනයේ පවත්වන්නා වූ ප්‍රථම කටින චීවර පූජා මහා පින්කම් මාලාවට සමගාමී සධර්මානුශාසනාවකුයි පින්වත් ඔබට මෙතෙන් පටන් බොහොම ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙන්නේ. බොහොම ධර්ම ගෞරවයෙන් සධර්ම දේශනාව දේශනා කරන්න ශ්‍රී සදහම් පදනම පුණ්‍ය භූමියට වැඩම අවතහල් ධර්මාසනාරූඪ වැඩ හිඳින අපගේ පින්වත් ස්වාමින් වහන්සේ හලාවත කාක්කපල්ලිය අශෝකවනාරාමේ ගෞරවනීය නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික වන්දනීය පූජනීය නීතියගම චන්දිම ස්වාමින් වහන්සේ පාදාභි වන්දනෙන් අපි හැමදෙනා පිළිගමු. සාදු සාදු සාදු. මේ උතුම් පින්කම් මහලාභ ශ්‍රී සදහම් පදනම පුණ්‍ය භූමියේ 2025 කටින චීවර පූජා පින්කමට සමගාමීව පවත්වන බැවින් මේ උතුම් පින්කම් මහලාභයේ මෙවර කටින චීවර පූජාවේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අතුරුගිරිය තිසර මාවත පදිංචි පින්වත් ප්‍රේමතිලක මහවත්ත මහත්මාණන් ඒ පින්වත් ස්වාමි භාර්යාව පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්වත් හැම දෙනාටම කඩන චීවර පූජාවේ අනන්තානුභාවය ජීවිතාභෝධයේ පිණිස කුසල ශක්තියක් බවට පත් වේවා කියන අරමුණින් සද්ධර්ම දේශනාවට పూర్වයේ පින්වත් ස්වාමින් වහන්සේ විශේෂයි දැහැත් පූජා කරමින් ධර්මානුශාසනාවට ආරාධනා කරන්න දායක පින්තුන්ට අප සිහිපත් කරනවා. අප්‍රමාණ ධර්ම ගෞරවයෙන් කටින චීවර පූජා පින්කමට සමගාමීව පවත්වන මේ උතුම් ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. නමස්කාර පාඨයන් සජ්ජායනා කරමු පංචශීලයේ සමාදන් වීම සඳහා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්වාමීනි ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විසින් ඔබ වහන්සේ විසින් අනුදැන වදාළ අනුදැන වදාළ තිසරණය සහිත පංචශීලය තිසරණය සහිත පංචශීලය නිවන් මඟ පූර්ණය කර ගැනීමට නිවන් මඟ පූර්ණය කර ගැනීමට හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. හේතු වාසනාම වේවා. හේතු වාසනාම වේවා. සාදු නාදයක් පවත්වන්න. සාදු. පින්වත්නි, අපිට වඩා බණ අහන්න කැමති දෙවියන් අපි හිතන් ඉන්නේ අපි තමයි බණ අහන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දෙවියන් කොච්චර කැමතිද කියලා කිව්වොත් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න පැය ගණනාවක් ඉඳලා තියෙනවා වෙලා වෙනකන්. බුදුහාමුදුරුවෝ දෙවියන් මුණ ගැහුනේ වෙලාවට. අවේලාවේ දෙවියන් මුණ ගැහිලා නැහැ. පාන්දර 2-4 අතර දෙවියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තියෙන්නේ. මේ මුණ ගැහෙන්න එනකොට දෙවියන් බුදුරජාණන් වහන්සේට තෑගි භෝග අරන් ආවා. ඒ තමයි ආලෝක ධාරාවන් නිකුත් කරමින් බුදුහාමුදුරුව වැඩ සිටිය භූමිය ආලෝකමත් කළා. ඒ ආලෝකයේ කොයිතරම් සාන්ත දෙමුණු ස්වභාවයක් දෙවුරන් වෙහෙරට එක්කලාද කියතොත් පාන්දරට මුළු දෙවුරවම හරි සුවඳවත් වෙන්න පටන් ගත්තා. පරසතු මදාරා මල් ගෙනවෙදින් බුදුහාමුදුරුව ළඟ තැන්පත් කළා. අපිත් ඒ වගේ නිසා තමයි පහන් අරගෙන යන්නේ බුදුහාමුදුරුව බලන්න. සුවඳ දුම් රැගෙන යන්නේ බුදුහාමුදුරුව බලන්න. මල් ටිකක් රැගෙන යන්නේ බුදුහාමුදුරුව බලන්න. ඒ පමණ ශ්‍රද්ධාවක් අපේ සිත තුළ ගොඩ නැගෙන්නේ අපි හැමෝගෙම සිතේ බුදු ගුණ වැඩුණොතින් පමණයි. දෙවියන්ට එච්චර බුදුහාමුදුරුව පිළිබඳව කරුණා සිත් ඇති උනේ බුදු ගුණ වඩපු නිසා. මේ ඊයේ පෙරේදා අපි රුවන්වැලි සෑය වඳින්න යනකොට අවුරුදු 23ක විතර ළමයෙක් අවුරුදු 23ක් විතර ඇත්ති මහත්මයාගේ චූටි පුතාගේ වයස වගේ පුතෙක් 1,87,000ක් වටින පර්ෆියුම් එකක් අරගෙන රුවන්වැලි සෑය වටේට ස්ප්‍රේ කරනවා. ඒ දරුවා වටේට ස්ප්‍රේ කරනවා. බණ කියන භික්ෂුවක් නිසා වෙන්නේ නැති මම දුටුගැමුණු රජුරුව දිහා බලාගෙන ඇත්තටම පින් දුන්නා. අනේ මට වැඳ ගන්න ඔබතුමා කොච්චර දුකක් විඳින්නේ නැද්ද සෑය හැදුවට කියලා. ඉතින් වචනෙන් කියලා පින් දෙනකොට ඒ දරුවත් මම පිටිපස්සේ. මම අර පර්ෆියුම් එකේ සුවඳ නිසා ඒ ළමයා දිහා හැරිලා බලද්දී ඒ දරුවා කියනවා හාමුදුරුවන්ගේ බණ අහලා මට හිතුණයි කිව්ව හොඳම සුවඳ පූජාවක් කරන්න. මම ඇයි පුතා කියලා. නෑනේ මහා සෑය ළඟට දෙවිවරු වෙනවා. මම රුපියල් 10,000 ගාන එකතු කරලයි මේක ගත්තේ කියලා. බලන්න මට මතක් වුණේ මිනිස් ලෝකයේ මිනිස්සුන්ට ශ්‍රද්ධාව එච්චර ගොඩ නැගෙනවා නම් දෙවියන්ට කොච්චර ශ්‍රද්ධාව ගොඩ නැගෙනවද? ඒ නිසා මේ භූමිය හිස් භූමියක් නෙවෙයි. දවසකට බණ 6-7ක් රෙකෝඩින් කරන පටිගත කරන භූමියක්. එක බණකට එක දෙවියෙක් වැඩියත් දෙවිවරු 7 දෙනෙක් දවසකට වඩිනවා.
උපසම්පදා භික්ෂූන් වහන්සේලා සිල් ගුණ වඩනකොට කොහොමද දෙවිවරු වඩිනවා? ඔය ඇත්තෝ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ගුණවන්තකම් වලින් දියුණු වෙලා මහවත්ත මහත්මයාටයි මැතිනියටයි සල්ලි ගස් නැහැ කොහෙවත් අදලා. හරීම දුෂ්කරව මුදල් හම්බ කරන බව ගිහි අය ඇසුරු කරන නිසා අපි දන්නවා. එක යකඩයකට අතහු වුණොත් ඇඟිලි 3ක් නැහැ. ආයෙ බද්ධ කරන්න බෑනේ. එක යකඩයක් කකුලට වැටුනොත් ආයෙ මහත්තයට කකුලක් දෙන්න කෙනෙකුත් නැහනේ. ඒ නිසා හරි දුක් මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් තමයි මාස 3ක් ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් ආයෝජනය කළේ. ඒ ගැන දැකලා දෙවිවරු කී දෙනෙක් සතුටු වෙන්නේ නැද්ද? යන ගමන් එන ගමන් කතා කරන ගමන් බත් මුට්ටිය ලිපේ තියලත් නෝන වඳින්නේ නැති. මේ ලිපේ තිබ්බේ අද මගේ දරුවන්ට නෙවෙයි බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා. දෙවිවරු ඒ තරම් අපට ප්‍රියමනාප වෙනවා අපි ගුණවන්ත වෙනකොට. ඒ නිසා අද මේ භූමියට පින් කැමති සියලු දෙවියෝම සාදු සිත් ඇතිව වැඩම කරත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබටත් මටත් මුළු ලෝකයටත් එක ලෙසම සැලසේවා. දෙවියොනොත් සුඛපටිපදාවකින් නිවන් මඟ පූර්ණය කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ආරාධනාව සිද්ධ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්දම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය පරිචිතාය සුසමාරද්ධායති සත්පුරුෂ පින්වත්නි අතිගෞරවනීය අපේ ගලිගමුවේ ඥානදීප ලොකු ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ වැඩ ඉන්න මහා සංඝරත්නය ඇතුළු කොටගත් මෙරට වාසී ලෝ වාසී මහා සංඝරත්නයන් අවසර ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටමත් මේ දේශනාව නිවන් දකින්න උපකාර වේවා කියන අදිෂ්ඨානය. කවුරුත් මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ කවුරුවක්වත් අපිට කරපු සපෝට් එකක් නිසා නෙවෙයි. එහෙම කවුරුත් ඉපදිලා නැහැ. අපිට හිතෙන්න පුළුවන් අපේ අම්මා නිසාද තාත්තා නිසාද එහෙම එකක් නැහැ. අම්මටත් අපිව රැක ගන්න බෑ. අම්මගේ කුසේ දරුවෝ මේ යන අවස්ථාවන් දකින්න නැති. එතකොට අම්මට රැක ගන්න පුළුවන් නම්
දරුවෝ කුස ඇතුලේ මිය යන්නේ නැහනේ. දරුවෝ මිය යනවා. එහෙනම් මව්ට අපේ ජීවිතේ රකින්න බෑ. පියාට අපේ ජීවිතේ රකින්නත් බෑ. තාත්තලා බලාගෙන ඉන්නකොට දරුවෝ දියේ ගිලිලා යනවා දැකලා ඇතේ. එහෙනම් තාත්තට රකින්න පුළුවන් නම් එහෙම දරුවෝ මැරෙන්නේ නැහනේ. දොස්තරලට අපේ ජීවිත රකින්නත් බෑ. එහෙම රකින්න පුළුවන් නම් අර නවලෝක රෝහලේ ධර්මදාස මුදලාලි මහත්මයා මැරෙන්නේ නැහනේ. නේ? ඔපරේෂන් කාමරයකුත් තිබුණා දොස්තර මහත්වරුත් හිටියා. එහෙම කාටවත් මරණයෙන් ගලවන්නත් බෑ. උප්පත්ති භූමිය හදලා දෙන්නත් බෑ. ඔබත් මමත් සසර කළ පිනක මහිමයක් නිසා තමයි අපි දැක්කෙත් නැතිව අපි පිළිබඳව සතර බ්‍රහ්ම විහරණ ඇති අම්මා කෙනෙක් ලැබුණේ අපේ පිනකට. අම්මගේ පින දෙවෙනි එකනේ. පළවෙනි පින කාගේ පිනද? මගේ පින. අපි කවුරුත් ඇස් දෙකින් දැක්කහම තමයි මහවත්ත මහත්මයා ප්‍රේම කරන්නේ, ඇලෙන්නේ, තෘෂ්ණාවෙන් බැඳෙන්නේ. දැක්කේ නැති දෙයක් කවුරුත් ආසාවෙන් බැඳින්නේ නැහැ. බැඳගනේද? නෑනේ. හැබැයි අම්මා අපිට බැඳුනේ දැක්කෙත් නැතුව. කුසේ ඉන්නකොට දැක්කේ නැහැ. දැක්කේ නැති වුණාට බැඳුනද නැද්ද? බැඳුනා. එහෙනම් දකින් නැතිව ඇගේ සිතේ සෙනෙහසක් උපදින්න මං කොච්චර සසර මෙත්තාය භික්කවේ චේතෝ කොච්චර සසර මෛත්‍රියෙන් ඉඳලා තියනවද? අද මං ඔයත්තන්ට මේ කියලා දෙන බණ ටික දෙන්නම මට කිසිම පිරිකරක් ඕනේ නැහැ. මුකුත් ඕනේ නැහැ. මං වෙනුවෙන් ගෙදර උඩ තට්ටුවට ගිහිල්ලා වහින වෙලාවක තේ එකක් හදාගෙන හාමුදුරුවෝ කිව්ව බණ ඇත්ත නේද කියලා හිතන්න. ඒක තමයි මට දෙන ලොකුම පිරිකර. අපි ඉපදුනේ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. සංසාරේ අපි මෛත්‍රිය වැඩුව නිසා තමයි ස්නේහවන්ත අම්ම කෙනෙක් අපිට හම්බුනේ. මොකක් වැඩුව නිසාද? මං මෛත්‍රිය වැඩුව නිසා. මම සංසාරේ සිල් ගුණ රැක්ක නිසා තමයි මව්ගේ කුසෙන් උපදින්න පිනක් පහළ වුනේ. නැත්තම් උපදිනකොටම මැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. එහෙනම් මම දිනුවනේ. මව්ගේ කුස ඇතුලෙන් මනුෂ්‍ය ලෝකයට එන්න තරම් මම පින් ඇති වුණා. ඒ කියන්නේ මම සංසාරේ සත්තු මරලා හිටියේ නෑ. අම්මා නෙවෙයි. කවුද? මං. ඒ නිසා උපදින්න පුළුවන් වුණා. ඒ අම්මා මං දැක්කට පස්සේ මට ප්‍රේම කරන්න පටන් ගත්තා. හැබැයි මං වචනයක්වත් අම්මට කියන්නේ නැතුව. හැබැයි ඔය ඇත්තොත් එක්ක එකතු වෙච්ච හැමෝම වචන වලින් පොරොන්දු දුන්නද නැද්ද? පොරොන්දු දීලා තියෙනවනේ. ජොබ් එකකට ගියත් අපොයින්ට්මන්ට් ලෙටර් එකේ තියෙනවා බේසික් සැලරි එක කීයද කියලා. පොරොන්දුවක් දුන්න නිසා තමයි කවුරුත් එතන රැඳිලා ඉන්නේ. විවාහ සහතිකෙත් තියෙනවා පොරොන්දුවක්. නේ? රෙජිස්ට්‍රාර් නෝන ළඟ කසාද බැන්දට ඒ දාපු අස්සන අයින් කරගන්න නම් විනිසුරුවරයෙකුගේ නියෝගයක් වෙන්න ඕන. හැබැයි බඳින්න විනිසුරුවරයෙක් ඕන වෙන්නේ නැහනේ. තේරුණාද? එහෙනම් අපි බැඳුණු දේවල් හිස රදයක් ඇති නොවෙන්න බැඳෙන්න කොච්චර සසර මෛත්‍රී කරන්නේ නැද්ද? සසර හිස රදයක් ඇති බැඳීම් වුණා නම් හරි වෙහෙසයි, දුකයි, හරි බරක්. කොයි වෙලාවෙද ගලවන්නේ කියලා හිතෙනවා. ඒ නිසා දැන් ඔය ඇත්තොත් මමත් අපි හැමෝම පින්වන්තයිද නැද්ද? පින්වන්තයි. කවදාකවත් ඔය පින නැති කරගන්න එපා. ජීවිතේ කවුරුත් රත්තරන් මුතුමැණික් වලට ආසයි. ඒ උනාට ගෙනියන්න බෑනේ. පුළුවන්ද? රත්තරන් මුතුමැණික් රකින්නේ මොකේ දාලාද? හදිසියට බැංකුවේ තියලා ඇති.
ඒ වුණාට සේප්පුවක දාලා රැක ගන්නවනේ. මොකක් නිසාද? වටිනවා කියලා. ඒ එකක්වත් අරන් යන්න බෑනේ. පුළුවන්ද? මේ පෙරේද මම ඔබට හරි ප්‍රායෝගිකව බණ කියන්නේ. මම ওই පොඩි උත්සවයකට BMI CH එකට යන්නේ නැද්දේ? ට්‍රැෆික් එක. මෙහා පැත්තේ තියෙනවා කාසල් හොස්පිටල් එකනේ. ඔයත් දකින්න ඇත්තේ. ඒකට එහා පැත්තෙන් හදලා තියෙනවා ලොකු ෆ්ලැට් හවුස් එකක්. අලුතෙන් හදාගෙන යනවනේ. ඒකට එහා පැත්තේ රේල් පාරක් තියෙනවා. ඒක පන්නනකොට බැංකුවක් තියෙනවා. හතරමන් හන්දියෙන් එහාට සොහොනක් තියෙනවා. ඉතින් මේ පොඩි කොළ කෑල්ලක් අරගෙන මම පොඩි නෝට් එකක් දාගත්තා. ඉපදෙන්න දුක් විඳින මිනිස්සු මරණය ළඟ කොච්චර අසරණයිද කියලා. කාසල් එකේ ගොඩාක් දුක් විඳිනවා. මොකටද? උපදින්නනේ. අම්මත් අඬනවා, දරුවොත් අඬනවා. හැබැයි ජීවත් වෙන්න සැලසුම් හදනවා. ඒ වුණාට මැරුණු තැන්වල කවුරුත් අසරණයි. කිසිවෙක් සෝන ළඟ නැහැ කාගේවත්. අපේ ජීවිතත් ඕකමද නැද්ද? ඕකමයි. රත්තරන් මුතුමැණික් තියෙන හැම එකක්ම මහවත්ත මහත්මයා මැතිනිය කැමැති වුණත් අකමැති වුණත් කැමැති අකමැති අයට බෙදා ගන්න කියලා දීලා යන්න ඕන. ඔයත් කියන්න පුළුවන් මන් දෙන්නේ චූටි පුතාට මන් දෙන්නේ ලොකු පුතාට මන් දෙන්නේ ලේලිට මන් දෙන්නේ මුණුබුරාට කියලා. අපි සැලසුම් ගැහුවට එකකවත් වැඩක් වෙන්නේ නැහැ. ඒවට ඇත්තම උරුමකාරයෝ කොතනද ඉන්නේ කියලා අපිට ජජ් කරන්න බෑ. පුළුවන්ද? අපි ඔළුව රවට්ට ගත්ත විතරයි. අඩුම තරමේ අවුරුදු 10ක් 12ක් 15ක් යනකොට අපි දන්නෙත් නැති අපි දැක්කෙත් නැති අපිට තාත්තිවත් සීයවත් කිව්වේ නැති අය ඒ ඉඩ කඩන් වල පදිංචි වෙනවා. ඒ රත්තරන් බඩු උණු කරනවා. ඔයත් දාපු කැටයම එපා කියලා එයාලට ඕන කැටයමක් එයාලා දා ගන්නවා. එකක්වත් ගෙනියන්න බෑ මැතිනිය. මුකුත් ගෙනියන්න බෑ. අද කරගත්ත සසර පින තමයි සංසාරේ ගෙනියන්න පුළුවන් මල්ලක් හදාගත්ත දෙන්නත් එක්ක. පුතාලා දෙන්න එන්නෙත් නැහැ. ඔයත් හිතනවද ඒ කියලා? එහෙම රැවටෙන්න ඕනේ නැහනේ. එයාලා එන්නේ නැහැ. තාත්තයි අම්මයි මිය ගියාම එයාලා කවුරුත් වලදායි පුච්චයි. ඔබතුමාගේ අම්මා තාත්තත් වල දාන්නේ නැති පුච්චන්නේ නැති. ඔබතුමියගේ අම්මා තාත්තා වල දාන්නේ නැති පුච්චන්නේ නැති. අපි කවුරුත් මිනියට යට වැළලුනේ නැහැ. එහෙනම් අපේ මිනිය යටත් කවුරුත් වැළලෙන්නේ නැහැ. එයාලා ජීවත් වෙනවා. එයාලා ඔක්කොටම ගොඩින් තියලා තියපු දේ බෙදා ගන්න පුළුවන්. ගොඩින් තිබ්බ දේ අපිට අරන් යන්න පුළුවන්. උන්න පළවෙනිම පිනේ විපාකය තමයි දෙන්නගෙම අත් දෙකෙන් සංඝයාට දාණය හදන්න ඇති. නේ? ඕනම් පොඩ්ඩක් මහත්යට සැර කරන්නත් ඇති. මේක ගෙනල්ලා දෙන්නකො මට හදන්න කියලා. කොහොම හරි ඒ හදාගත්ත දේ අරන් යන්න පුළුවන්. සක්කත්තං දානං දේති සහස්සං දානං දේති. අත් දෙකෙන් හදලා දාන පූජා කරපු වාරවල් ගන්න අද හිමීට ගිහලා හිතලා බලන්න. මොකෙන්ද? අත් දෙකෙන්. තමන්ම ලිපපත්තු කළා, තමන්ම හාල් ටික ගැරුවා, තමන්ම 3-5 ගත්තා, තමන්ම අතට පූගගා මිරිස් සම්බරන්න නැති. දන් දෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ. මිරිස් කිලෝ 2ක් විතර අඹරනකොට හොඳටම සුම්මේ යනවා. හරි මහන්සි දනවා. අද ඔයත් උයපු වාරවල් ගාන හිමින් සීරු හිතලා බලන්න. ඔන්න ලැබිච්ච පළවෙනිම කුසල විපාකය තමයි උපදිනකොට සංසාරයේ මහවත්ත මහත්මයා සුවචකී කරු දරුවෝ ලබන්න උපකාරයක් වෙන පිනක් කරගත්තා. දැනුත් ඉන්නේ එහෙමයිනේ. ඉරක් ඇන්දොත් පණින්නේ නැහනේ. ආයෙනම් සුවචකී කරු දරුවෝ අද ලැබුවෙත් සසර දන් දුන්නු පුරුද්ද. කොටසක් අයට ඉන්නෝ සේවක සේවිකාවෝ හරි කියන දේ අහන්නේ. හරි ඇට්ටරයි, මුරණ්ඩුයි.
අපිම පඩි දීලා අපිම බැනුම් අහනවා. කාගෙන්ද? සේවක සේවිකාවන්ගෙන්. ඔයත් හිතන්න පුළුවන් නෑ එහෙම නෑ කියලා. උදව්වට මිනිස්සේ කුලීවරට ගත්තොත් අපිට මෙයාලා පෙනේ පුප්පනවා. හවසට කවුද සල්ලි දෙන්නේ? අපේ. හැබැයි පෙනේ පුප්පන්නේ කාටද? අපිටමයි. හිතෙන්නේ නැද්ද එතකොට මං එයාගේ වැඩ කළාද එයා මගේ වැඩ කළාද කියලා හිතෙනවා. එහෙම කෙනෙක් ලැබෙන්න හේතුව තමයි සකසන් නැතුව දන් දුන්නොත් සැකසුන් නැති අය සසර මුණ ගැහෙන්නේ. අපි කියන්නේ හැදුන් නැති මිනිහෙක් කියලා. ඒක ජීවිතේට හරි බරක්. දෙන්නම දෙන්නේ නැති දාන අත් දෙකෙන් හදා නෝනෝන්නම් හැඳිමිට සුවඳ කරලා බලන්නේ නැති 3-5 හරියට වැටුණාද කියලා නිකමටවත් කිරි හොද්දෙන් ඩිංගක් අල්ලට දාගෙන රස බැලුවේ නැහැ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරන නිසානේ ඕක කරන්න ඕනේ නෑනේ කියලා. කිරිබත හැදුවත් අඩුවෙන් වතුර දැම්ම වැඩියෙන් කිරි දැම්මා. කවුරු කියලා හිතලාද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට කියලා. මං හොදටම දන්නෝ ඇත්තෝ කඩේකට ගිහිල්ලා දෙයක් ගත්තනම් ගත්තේ ඉහළම දේ අඩුවට තිබ්බ දෙයක් ගත්තේ නැහැ. හොඳම දේ අඩුම මිලට නෙමෙයි. හොඳම දේ වැඩිම මිලට තමයි ගත්තේ. ඒ නිසානේ පිරිකර කඩකාරයෝ මේ දවස්වල හොඳ යසාමරට දියුණු වෙන්නේ. කුණු උනත් විකුණන්න පුළුවන් 3 මාසයක්. ඒකේ ඒ අය ගෙනියනකොට ගෙනියයි. ඔය ඇත්තෝ කරන්නේ හරි ශ්‍රද්ධාවෙන් නම් අපිට ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණාද කියන දේ? ඔය ඇත්තෝ ගත්තේ හොඳම දේ. කාටද? සංඝයාට. හැදුවේ හොඳම දේ සංඝයාට. ගත්තෙත් හොඳම දේ සංඝයාට. හැබැයි දරුවන්ට දෙන්න ගියා නම් මිල බලන්නේ නැති. මේක හොඳයිද? මේක නරකයිද? උඹ පොළවේ ගහයිද? කඩයිද? බිඳීද? දෙන්නටම එකක් ඇති කියලා නෝන අරන් දෙන්නේ නැති කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම එකක් පුතේ ඇති කියලා. හැබැයි පන්සලට දාන ගේනකොට ගෙනාවේ නෑ දෙනමටම එකක් ඇති කියලා. ඔය ඇත්ත ගෙනාවේ කොහොමද? දෙනමක් හිටියට 3 නමකට ගෙනාවා. තවත් කවුරු හරි වැඩියොත් එහෙම නෑ කියන්න හොඳ නෑ කියලා. ඔන්න ලැබිච්ච සසර පින තමයි පරිවාර සම්පත්තිය ලබන්න පිනක් කරගත්ත 3 මාසෙ. මොන සම්පත් ලබන්නද? පරිවාර සම්පත්. කවදාකවත් තනිවම ඉන්න හම්බ වෙන්නේ නැහැ. දැන් නම් ඔය ඇත්තු කියයි තනිවම ඉන්න තරමට හාඳුරු හොඳයි කියලා. නෑ. ජීවිතේ පහන නිවෙනකොට තවත් පහන් ලං වෙනකොට තියෙන පහන ආලෝකයේ වැඩි. ජීවිතේ දවසක් එනවා ඒ කාලයට කියන්නේ සැඳෑ සමය කියලා. මොන කාලෙද? සැඳෑ සමය. බුදුහාඳුරුවන්ගේ වචනෙන් කිව්වොත් ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ කියලා වෘද්ධ 5ක් තියෙනවා. ඒව බර වැඩි. බරට බන කියන හාමුදුරු කෙනෙක් නෙවෙයිනේ. වයෝ වෘද්ධය කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් ළඟින් ඉන්න ඕන. ඔයත්තන්ට තේරෙනවද? හැබැයි තමන් වයෝ වෘද්ධ වෙනකොට ගුණ වෘද්ධ නසා ගන්න හොඳ නැහැ. වයසට යන්න මොකක්ද නසා ගන්න හොඳ නැත්තේ? ගුණ වෘද්ධය නැති කරගන්න හොඳ නැහැ. ආන්ගේ ගුණවන්තකම හැදෙන්නේ ඇසුරට ඉන්න අයත් එක්ක. ඔය ඇත්තෝ තනි වෙනකොට සත්පුරුෂ පුතෙක් වූ දුවෙක් කිට්ටු වෙනකොට ඔය ඇත්තන්ට සතුටුයිද නැද්ද? සතුටුයි. පුතේ වතුර තිබහයි. එතකොට වතුර ටික දෙනවා අපේ හිතට තරහාවක් එන්න දෙන්නේ නැහැ. නැත්තම් වයසත් එක්ක වයෝවෘද්ධකමත් එක්ක මොකක්ද ඇති වෙන්නේ? තරහාවක් ඇති වෙනවනේ. හැබැයි පුතේ මට නැගිටින්න ඕන. එතකොට මෙයාලා මොකද කරන්නේ? අත දෙනවා. තමන් වයෝවෘද්ධ වෙනකොට කවදාකවත් තනි වෙන්නේ පිරිවර එක්ක පින්කම් කළාම නෝන. කවුරුත් එක්කද? පිරිවරත් එක්ක. ඒ නිසා තමයි ඔය ඇත්තු මේ වස් 3 මාසෙම එක දානයක් දෙනකොට සදහම් පදනමටම දාන ටික පිරුණානේ. එක දානයයි නෝන බාරගත්තේ දින 90ම දාන පිරුණා. මොකී පිනද? සසර පරිවාර සම්පත්තියක් ලැබපු අය නිසා පිරිවර ලැබුණා. කොටසක් අයට එහෙම එකතු වෙන්නේ නැහැ. ගෙම්බන් අල්ලලා
ලාහ පුරවනවා වගේ. එහෙම පිරිවර හැමෝටම ලැබෙන්නේ. හැබැයි ඔබතුමයි දෙන්න අපි සදහම් පදනමට දානේ දෙමු නේද කියලා කියපු ගමන් නෝනටත් දිනයක් ඉල්ල ගන්න බැරි තරම් දින ආවනේ. ඒ අය හැමෝටම බල කරලා නෙවෙයි. අන කරලා නෙවෙයි. නියෝග කරලත් නෙවෙයි. දඬු කඳේ ගහනවා කියලත් නෙවෙයි. වචනයක් කිව්වා සංඝයාට දන් දෙමුද 3 මාස කියලා. අන්න සසර එකට පින් කළාය එකම රොත්තට උපදිනවා මැතිතුමනි. සංසාරේ එකට පින් කළා නම් එකට උපදිනවා. මං ඕනනම් මගේ උදාහරණකින් කියන්නම්. මගේ ගම අනුරාධපුරේනේ. හැබැයි ඒ පැත්තේ මං එදා ඉඳලා හිටියනම් අද කවුරුත් මුණ ගැහෙන්නේ නැහනේ. අර ගිරා පෝතකය වැටුණා වගේ වැටිලා මෙහෙට ආවා. දැන් කොළඹ කී ලක්ෂයක් බණ අහනවද? කී ලක්ෂයක් බණ අහනවද? එහෙනම් බලන්නකො සසර පින් පුරපු අය එකට එකතු වෙන්න හේතු සැකසෙන්නේ සබාධමේ. මෙතන ඉන්න ඔයත් හැමෝගෙම උපන් ගම් ටික හිමීට හිතින් හිතලා බලන්න. කොහේවත් තැනක ඉපදුනා පින් කරන තැනකට වැටුණා. හැබැයි වැටුනේ කාගේවත් ඉල්ලීම නිසා නෙවෙයිනේ. Tamange පින නිසා. ඔන්න එකට පින්කම් කළ එකේ තිබ්බ ලාභය තමයි කොතන ඉපදුනත් එකට පින් කරන්න හේතු සැකසෙනවා. ඒ නිසා තමයි අද ඔබතුමාලා ඔබතුමියලා ඔක්කොමලම මේ පින්කම කරන්නේ තනිවම නෙමෙයිනේ. කොහොමද කරන්නේ? එකට කොඩි දාන්න කියන්නේ නැති, විදුලි බල්බ් එල්ලන්න කියන්නේ නැති. නේ අද නෝනට මං බනට වඩින්න කලින් කතා කළා කොහොමද හොඳින්ද කියලා. අම්මෝ හොඳටම හාඳුරන්නේ මහන්සි වෙලා ඉන්නේ කියලා. ඒ කියන්නේ තවත් පිරිස එකතු කර ගන්න යනකොට කොහොමත් මහන්සි. හැබැයි ඔතන නෙමේ දැනෙන්නේ මෙතිනිය. කටින සිවුර පූජ කරලා කටිනානිසංස ධර්ම දේශනාව කරන භික්ෂුව හරියට කටින වර්ණාව කළොත් ක්ලාන්ත වෙනවා කෙනෙක්. කියන්න බෑ කටිනානිසංසේ සාමාන්‍ය ආනිසංස ප්‍රායෝගිකව දන්න භික්ෂුවකට. මං ඔන්න ඔයත් හින්ද කියන්නම් අපේ අම්මයි අපච්චි දෙන්න කටිනේ කළා. මගේ උපන්දිනේ දවසේම මහදානෙ දුන්නා මගේ උපන්දිනේ කියලා. මටත් කටිනානිසංස කියන්න බෑ. ඒ අයට කටිනානිසංසය අහන්නත් බෑ. දෙගොල්ලම මයික් එක අරගෙන අඬනවා. ඇයි කටිනේක තිබ්බ වටිනකම දැනෙන්නේ කටිනේ හරි අවංකවම කළාම. එහෙම වුණාම තමයි දැනෙන්නේ මම දිනපු කෙනෙක් කියලා. ඇයි මාස 3ක් දිනනවා. මම කටින සිවුරට අත තිබ්බෙත් නෑ. මං අතින් මම ඇමරිකාවේ යන්න හිටියේ. මං වස් අදිස්ථාන කළේ නෑ. මොකද හේතුව මේ මට වඩින්න උනොත් වඩින්න වෙන හින්දා. මම ඒත් සිවුරට අත තිබ්බේ නෑ. මට හිතුණ පිලුණු වෙනවා මං වගේ කෙනෙක් අත තිබ්බොත් කියලා. ඇයි බුදුහාරන්ගේ බුද්ධ නීතියනේ ඡේදනේ වුණා නම් අනුමෝදන් වෙන්න එපයි කිව්ව බුදුහාමුදුරුවෝ. ඒතර මං පසුවස්නේ හිටියේ සමාදන් වුණේ පසුවස් භික්ෂුවකට බෑ. මම තිබ්බේ නෑ. මේ විශ්වයේ තියෙන නියතිය තමයි අපි හරි අවංකව පින් කළොත් කෙනෙකුට ඉඳගෙන හරියට කටිනානිසංසය අහන්න බෑ. ඇයි මම මේක කරගත්තා නේද මෙච්චර දුකක් විඳමින් කියලා දැනෙනකොට ආං හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං පුනාතීති පුඤ්ඤං. හදවත පිරෙන්නේ පිනෙන් පිරෙනකොට හැමෝටම කඳුළු වෙනවා. අනේ අය ලබන අවුරුද්දේ අපි ඉඳීද කියන්න දන්නේ නෑ. මං මේ අවුරුද්දේ කරගත්තා කියන සතුටේ හිත ඇති වෙනවා. හැබැයි යෝකට හොද්දට මෙතිනිය පිරිවර ඉන්න ඕන. තනිවම නම් කටිනේ කරන්න එපා. කටින ආනිසංස දවසේ මහා සංඝයාට දන් දෙන දවසේ මැදවත්ත මහත්මයා සදහම් පදනමම පිරෙන්න සෙනග එකතු කරගන්න. පල්ලහැටත් එක්ක සෙනග එකතු කරගන්න. පාරේ දෙපැත්තෙම වාහන බ්ලොක් වෙන තරමට සෙනග එකතු කරගන්න. වෙන දෙයක් නිසා නෙවෙයි. සසර මං අතින් රාගසිතක් ඇති වුණු කෙනෙක් වෙතොත් අනේ මේ පින්කම දැකලා විරාගී සිත් ඇති අයෙක් වේවා කියන ප්‍රාර්ථනාවෙන්. සසර මන් නිසා අකුසල්
කළ කෙනෙක් වෙත්නම් මා කරන පින අනුමෝදන්ව සසර කුසල් බලවත් කර ගනිත්වා කියලා එකතු කරගන්න. සසර මාත් එක්ක එකට පව් වැඩ කළ කෙනෙක් මේ සසර යම් තැනක දුක් විඳිනවා නම් අපි කරන පින්කම අනුමෝදන්ව සැප ඇති ඇත්තෝ වේවා කියන අරමුණෙන් පින් කරගන්න. ඕකට ඉන්න ඕනේ මොකක්ද? ලොකු පිරිවරක් ඉන්න ඕන. ඔන්න පිරිවර හදාගෙනයි පින්කම කරන්න ඕන. වෙලාව යනවා ඉතින් මොනව කරන්නද? තව විනාඩි 12ක්වත් නෑනේ. මං මාතෘකාව පැත්තට එන්නම්. බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් තියෙනවා මැදවත්ත මහත්මයා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මෙත්ත සූත්‍රය. ඔන්න මූලාශ්‍රය. රෙෆරන්ස් එකනේ. මොකක්ද? අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මෙත්ත සූත්‍රය කියලා. ඒ සූත්‍රය හරීම ලස්සන සූත්‍රයක් අද කාලේ අපිට. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දා වැඩ සිටියේ ජේතවනාරාමේ. ජේතවනාරාමේ හරිය ලස්සනයි. ඔබත් පන්සලක් හදනකොට පින්කමක් කරනකොට ලස්සනට කරන්න. කවදාකවත් උඩින් යටින් නම් කරන්න එපා. දැන් අර පල්ලෙහැ තියෙනව නේද බෝධීන් වහන්සේ නමක් රෝපණය කරපු තැන. ඔතනට එනකොට මටත් හිතුණා ෆොටෝ එකක් ගත්තා නම් හොඳයි කියලා. ආම් බලන්නකො පින්කමක් කළාම පහදින්න පින්කම කරන්න ඕන. ඒක තමයි පින් ඇති අය කරන වැඩවල තියෙන ස්වභාවය. ජේතවනාරාමේම අනාථපිණ්ඩික සිටුතුමා හැදුවේ හඳුන් ලීය. මොන ලීයෙන්ද? හඳුන් ලීය. හඳුන් කොච්චර සුවඳද? හඳුන් හූරන්න සුවඳයි. පරණ වෙන්න සුවඳයි. හඳුන් වලට එකතු කළොත් එහෙම දෑසමන් මල් සුවඳක් සුවඳ දෙගුණ තෙගුණ වෙනවා. ඒක ඔයත්තන්ට බලා ගන්න පුළුවන් ඕන තැනක් තියෙනවා කියන්නම්. දලදා හාමුදුරු වඳින්න යන වෙලාවක දලදා මන්දිරයේ ඇතුළට කිරි ආහාර පූජාව තැන්පත් කරන්න පින තිබුණොත් ඔයත් ඒ රන් පාත්‍රේ හරි රෙදි පාත්‍රේ හරි අරගෙන උන්වහන්සේගේ රන් කරඬුව දිහා දෙනෙත් විවෘත කරගෙන බලන්න. ඒ කියන්නේ කලබල වෙන්නේ නැතුව උඩම තැන ඉඳලා අර පල්ලෙහැම තියෙන කැටයම දක්වාම හිමීට බලාගෙන අදිස්ථාන කරන්න සසර මට ජීවමාන බුදු කෙනෙකුට මෙබඳු දානයක් පූජා කරන්න සසර පිං පිරේවා කියලා හිතලා පූජා කරන වෙලාවක හිමින් උඩට උස්මක් ගන්නකොට දැනෙන සුවඳ හිතන්න දෙවුරමේ කොච්චර සුවඳක් වෙයිද කියලා. දෙවුරන් මහ වෙහෙර ඔయిత වඩා විශාලයි. සඳුන් කුටියට වඩා දලදා මාලිගාවේ සඳුන් කුටියට වඩා දෙවුරමේ මේ වැඩ සිටියේ බුදුහාමුදුරුවන්ගේ ගන්ධ කුටිය විශාලයි. එතකොට හිතන්න අඩි 10ක් 15ක් වගේ පරිමාණයේ තියෙන ඒ සඳුන් කුටිය ඔච්චර සුවඳයි නම් බුදුහාමුදුරුව වැඩ සිටියේ සඳුන් කුටිය කොච්චර සුවඳ වේද කියලා. ඔන්න විපාකේ බලන්න බුදුහාමුදුරුව ඒ සඳුන් කුටියේ ඉහළ මාලයේ ඔයත්තු කියන බැල්කනි එකේ. ඒ කියන්නේ මොකේද? සඳුළු තලාවේ බුදුහාමුදුරුව වැඩ ඉන්නේ නැද්දි අලුත පැවිදි වුණු භික්ෂූන් වහන්සේලා කීප නමක් ඔබ මොබ සැරිසරනවා. ඔබ මොබ කියන්නේ එහා මෙහා ඇවිදිනවා. ඔය ඇත්තොත් එහෙම ඔබ මොබ සැරිසරන්න පුළුවන් ගෙදර ඉන්නකොට. වැඩක් නැහැ. වැඩක් හොයනවා. නේ? මහත්ය නෝන එහෙම වෙනකොට කියන්න ඕනේ ඔබ මොබ සැරිසරන්න නැතුව හාමුදුරු කීපු වැඩේවත් කරන්නට ඔයා කියන්නේ. ඔබ මොබ සැරිසරනවා එහි මෙහි ඇවිදිනවා. බුදුහාඳුරේ භික්ෂූන්ට කතා කරලා කියනවා මහණෙනේ පල්ලෙහැට රැස් වෙන්න කිව්වා. මොකද්ද කිව්වේ? පල්ලෙහැට රැස් වෙන්න. එකම විරුද්ධ වචනයක් කිව්වේ නෑ බුදුහාමුදුරුවන්ට. සියලුම භික්ෂූන් වහන්සේලා පල්ලෙහැට රැස් වුණා. බුදුහාමුදුරුවෝ සඳුළු තලෙන් පල්ලෙහැ මාලට වැඩම කළා කියන්නේ කොයි වගේද? ගජමුතු වලින් පිරුණු හස්තිරාජයකු මහාගන කලෑවෙන් මේ විවෘත කැලෑවකට සමවදින්නේ යම් පරිද්දෙන්ද
දැකලා නැහනේ ඔය ඇත්ත එහෙම දර්ශනයක්. ඔය ඇත්ත වෙලාවක කවුඩුල්ල ජලාශය බලන්න යන්නකෝ. දැන් මට බනට දුරට ආරාධනා කළා මං ඇත්තටම ලයිෆ් එක එන්ජොයි කරනවා. ඇයි ඉතින් මිනිස්සෙක් මට එන්න කියලා වැඳලා ඒ විසි ගහලා ආයෙ ඕක බලන්න එපාය. පොළොන්නරුව පැත්තට දවසක් මං වඩිද්දි මැතිතුමනේ පොළොන්නරුව ඒ කියන්නේ සෝමාවතී පන්සලේ බණට ආරාධනා කරද්දි වෙලාව කලින් වැඩි අපි. ගියේ අලි බලන්න කියලා. ඒ කියන්නේ දැන් සූත්‍ර මතකයිනේ මට ඇත්තට මතක් වෙන්නේ බුදුහාඳුර කොහොම වගේද කියලා බලන්න. ඇත්තටම ඇත්තු හරි ලස්සනයි ඝන කැලෑවෙන් නිදහස් භූමියට එනකොට. ඇතා එහෙම කඩාගෙන බිඳගෙන එන්නේ නැහැ. හොද්දට ගවේෂණය කරන්නකො ඇතා දිහා. ඇතා U-turn එකක් නැහැ. එයා පිටිපස්සේ හැරිලා බලන්නේ ඇතා. ඒ කියන්නේ ඇතාට පිටිපස්ස 100% ෂුවර්. එයාට ආපු පාර විශ්වාසයි. එයා දන්නවා හතුරෙක් පිටිපස්සේ නැහැ. බලන්නකො අපේ ගමනත් එහෙම වුණොත් කොච්චර වටිනවද? අවුරුදු 50ක් මගේ ජීවිතේ මං ආවනම් පිටිපස්ස අවුරුදු 50ක් පරණනම් ආපු පාරේ හිඩසක් නැහැ කියන එක මට කොච්චර විශ්වාස නම් හිතන්න ඒ ජීවිතේ කොච්චර පිරිසුදුයිද කියලා. ඔබට තේරෙනවද කියන එක? බුදුරජාණන් වහන්සේ අර සඳුන් කුටියෙන් පල්ලහැට වඩිනවා කියන්නේ මොන උදාහරණකින්ද? ගජමුතු පිරුණු හස්තිරාජයෙකු මහගැන කලාවකින් විවෘත භූමියකට එක් වෙන්නේ යම් පරිද්දෙන්ද? ඒ කියන්නේ අර මහා ජලාශයකට ඇතා එනකොට එන්නේ කොහොමද? හරි ලයාන්විතව බොහෝම දැමුණු ස්වභාවයකින් පිරිවර නැතුව තමන් ස්වාධීනව ආරක්ෂාව තහවුරු කරගෙන බුදුහාමුදුරුවොත් කාගේවත් ආරක්ෂාවක් තහවුරු කරගෙන පල්ලහැට වඩින්නේ නැහැ. උන්වහන්සේට තිබුණු එකම දේ තමයි තමන් බුද්ධ කියන එක විශ්වාසයි. තමන් නිකලස් බව විශ්වාසයි. තමන් අන් අයට හිංසාවක් නොකරන බව විශ්වාසයි. ඒ නිසා උන්වහන්සේ කිසිම වෙලාවක කාටවත් බයක් නැහැ. නිහිත දණ්ඩෝ නිහිත පාපෝනේ දඩු මුගුරු නැති කල උත්තමය පල්ලහැට වඩිනකොට අර භික්ෂූන්ට පීන් දාඩිය දාන්න පටන් ගත්තා. මොකක් නිසාද? තැති ගත්තා කෙලෙස් සහිත අපි කොච්චර සංවර වෙන්න ඕනද භාග්‍යතුන් වහන්සේට කියලා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එක තැනකට වාඩි කරවල කිව්ව මහණෙනි මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය සුසමාරද්ධාය අට්ඨානි සංසා. හරි ලස්සනයි කෙටියෙන් කියලා දෙන්න. එක උන්වහන්සේ කියනවා මෙත්තාය භික්ඛවේ චේතෝ. මේ පිංකම කරන්න මැතිනිය මැතිතුමනේ මෙත්තාය භික්ඛවේ චේතෝ. මොන අරමුණෙන්ද? මෛත්‍රී සිතින්ම. එතකොට දෙවියෝ පුදුම විදිහට සතුටු වෙනවා. අපේ ආධ්‍යාත්මයේ පුදුම විදිහට සතුටු වෙනවා. තේරුණාද? කටින වස්ත්‍රයේ හිසේ තියෙනකොට කෙනෙක් ඉල්ලුවොත් මං කරන කටිනේ කියලා ඔලුවට ගන්න එපා. කවදාකවත් ගන්න එපා මම කරන කටිනේ කියලා. කෙනෙක් ඉල්ලපු ගමන් කියන්න සාදු 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 මගේ අවස්ථාවත් ගන්න. එයාට අවස්ථාව දෙනකොට එයා මට අනිත් පැත්තට කියනවා අනේ පුතේ උඹ බුදු වෙනවා අප්පා මට නැත්තම් අද එළි වෙනකන් යන්න වෙනවනේ. අන්න කියනවා. බලන්නකෝ එයාගේ හිතින් එය කියන්නේ සිතින් කයෙන් වචනෙන් තුන්දොරින්ම සංවර වෙලා. අවස්ථාව දන් දෙනකොට එයා අපට ආශිර්වාද කරන්නේ හෘදයාංගවමයි මැතිතුමනි. මොකක් දන් දෙනකොටද? අවස්ථාව. ඔන්න එක. මෙත්තාය භික්ඛවේ චේතෝ මෛත්‍රී සිතින්. එන හැමෝටම මෛත්‍රී සිතින් සංග්‍රහ කරන්නෙක් වෙන්න. කොයි වෙලාවකදීවත් මට කරදරයක් නේ කියන වචනේ ගන්න එපා. ඇයි? මට කරදරයක් කියන වචනේ ආව ගමන් කොක්කඩලා සිනහසෙන්නේ මාරයා. මොකක් කියලාද? උඹ කෝටි ගාණක් වියදම් කළාට උඹටම උඹ පාර වරද්ද ගත්තා කියලා.
ඇයි? එයා කැමති නෑ මේ පින්කම කරනවට. ඇයි කැමති නැත්තේ? එයාගෙන් ඔබ ගැලවෙනවට කැමති නෑනේ. මාර සංයුත්තේ තියෙනවා මාරයන් 5 දෙනෙක් ගැන. එක්කෙනෙක් තමයි කෙලෙස් මාර. කවුද? කෙලෙස් මාර. ඔන්න එයා අපිව දපනේ දා ගන්නවා. අපේ හිත තුලට ඇති කරනවා ද්වේෂය. ද්වේෂය ඇති කරලා මෙච්චර ලස්සනට තියෙන පින්කම එයා පිලුණු කරනවා. හරියට කොයි වගේද දන්නවද? හරි ලස්සනයි පරණ හාමුදුරුවරුන්ගේ බණ පොත් කියවන්න හම්බ වෙනකොට සත්වයෙකුගේ කකුලක් නරක් වූ කල්හි උදාහරණයක් කිව්වොත් බල්ලෙකුගේ කකුලක් නරක් වුණාම ඒ තුවාලෙට බිත්තර දාන්නේ කවුද? නිහඬ මැස්සා. එයා බිත්තර දාලා පැය ගාණක් යන්නේ නැහැ. පැට්ටු හැදෙනවා. ඔබට තේරෙනවද? තුවාලයකට නිහඬ මැස්සෙක් වහලා පැය 2-3ක් යන්න ඕනේ නැහැ. ඒ ඇතුලේ සත්තු හට ගන්නවා, පණුව හට ගන්නවා. බලන්න එහෙනම් ෂණයක් තුල අවස්ථාව පටන් ගත්තා. ඕන්න ඔය වගේ තමයි මෙච්චර ලස්සන පින්කම නැති කරන්න පුංචි දෙයක් ඇති. හැමතිස්සෙම කටයුතු කරන්න ඕනි කොයි විදිහටද? මෙත්තාය භික්කවේ චේතෝ. මොන අරමුණෙන්ද මෙතනිය? මෛත්‍රී සිතින්. කන්න ඉල්ලුවත්, යන්න ඉල්ලුවත්, ඕනෑම අවස්ථාවක් ඉල්ලුවත් හිතන්න මම කෙනෙකුගේ සිතක ද්වේෂය හදන්නෙත් නෑ. මං හදාගන්න යන්නෙත් නෑ. වැඩිපුරක් පරිස්සම් වෙන්න ඕන ඔය ඇත්තෝ 4 දෙනා. ඇයි? පින්කමට කරගහලා ඉන්න අයට තමයි මායя වැඩිපුරක් ආවේශ වෙන්නේ. ඒක හොඳටම ධර්මයේ තුල තියෙනවා. බලන්නකො සිද්ධාර්ථයන් බුදු වෙන්න ගිහිල්ලා අසතු බෝධීන් වහන්සේ ළඟ වාඩි වෙනාට පස්සේ තමයි මාර සෙට් එකම ඇවිල්ලා කරදර කරන්න පටන් ගත්තේ. හැබැයි අර රම්මි සුබ මාලිගාවල ඉන්නකොට එකෙක් ආවේ නෑනේ. ඔයයන්ට තේරෙනවද කියන එක තාම? රම්මි සුබ කියන මාලිගා තුනේ ඉඳගෙන අර රාහුල කුමාරයාත් හදලා කසාතත් බඳිනකන් තණ්හාරති රගා කියන මාරදූරු ආව කියලා දේශනා නෑනේ. එහෙනම් කාම සම්පත් විඳිනකන් අපට ප්‍රශ්න නෑ. කාම සම්පත් වලින් ගැලවෙන්න හදනකොට තමයි ප්‍රශ්න. තේරුණාද? ඊ පෙරේද එක භික්ෂුවක් හම්බ වෙන්න මම ගියා. මේ සාමාන්‍ය වස් කාලේ මං වඩිනවා ටිකක් ගුණවන්ත හාමුදුරුවරු මුණ ගැහෙන්න. ඒක හරි ආසයි. මොකද පොඩි chat එකක් දාගෙන ඉන්නකොට හරි ලස්සන කතා කියනවා. ඒ හාමුදුරුවෝ ඒ ආන්දර නම කියන්න එපා. කීපින්දක නම කියන්නේ නැත්තම් නම් මං කියනවා. කියන්නේ මං ඕන භික්ෂුවගේ නමක් කියන බණක් ඇහුවා. ඒ හාමුදුරුවෝ මාත් එක්ක කතා කරද්දි කියනවා මට කිව්වේ පුතා කියලා. මං ඊට පස්සේ කිව්වා අතාත ගාලා සංසාරේ තාත්තෙක් වෙන්නේ නැති ඒ නිසානේ පුතේ කියුනේ කියලා. මේ හරි ආදරණීයයි හාමුදුරුවෝ. ඉතින් හාමුදුරුවෝ මට කියන පුතා බණ කියන භික්ෂුවක් නිසා අධික ලෙස මාන්නයයි උද්දච්චකමයි ඇති වෙන්න පුළුවන් කිව්වා. මම බණ කියන නිසා මට වැඩිපුරක් ඇති වෙන්න පුළුවන් මොකද්ද? මාන්නයයි උද්දච්චකමයි. මං කිව්වා ඇයි හාමුදුරුවෝ කියලා. ඊට කිව්වා නෑ මාන උද්දච්ච දෙක ගැලවෙන්නේ අවසාන තැනදී. එහෙනම් දැන් ඔයාගේ කෙලෙස් නැති කරගන්න try කරනවා නම් උත්සාහ කරනවා නම් බලවත් ලෙස මැති වෙන්නේ මානය සහ උද්දච්චකම කිව්වා. ඇත්තටම මට හාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා මං කිව්වා පින් සිද්ධ වෙනවා හාමුදුරුවෝ කියලා. එතකොට මට නෝන මතක් වුණා. ඇයි? ගෙදර ළඟ මං ඇවිල්ලා මගේ පුජ්‍යලික වැඩක් කරන්න ලෑස්ති වෙනකොට මේ නෝන පිටිපස්සෙන් ඇවිල්ලා ඇහුවා නීතියගම හාමුදුරුවෝ නේද මේ කියලා. මට මං ඒ හාමුදුරුවන්ට කිව්වා හාමුදුරනේ අනිද්දා තියෙනවා ධර්ම දේශනාවක්. ඒ නෝන මට කතා කළේ මං පාරේ හිටගෙන ඉන්නවා දැක්කට පස්සේ කියලා. ඒ කියන්නේ මං ගා උද්දච්චක මේ වෙලාවේ තිබ්බනම් නෝන මාත් එක්ක කතා කරන්නේ නැහනේ. මේ බලන්නකො නැති වෙනකොට පිරිවර එකතු වෙනවා. ඇති වෙනකොට පිරිවර නැති වෙනවා. මේ දවස් දෙකේම තමයි මැදවත්ත මහත්මයා මොකක් ඇති වෙන්නේද? උද්දච්චයයි මාන්නය ඇති වෙන්නේ. අවසාන දවස් දෙකේ ඇති වෙනවාමයි. ඔයත් නෑ කියන්නත් එපා උගුරට හොරා බෙහෙත් කන්න යන්න එපා. ඇයි? වඩින භික්ෂූන් අගය කරනවා. පන්සලේ හාමුදුරු අගය කරනවා. දායකයෝ කතා කරනවා.
එතකොට විවිධ තැන්වලදී තමන්ව හයිලයිට් වෙනවා. එතකොට අපිට හිතෙනවා මම ගැන හැමෝම කතා කරනවනේ. එහෙනම් මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මානය උද්දච්ච දෙක ඇති වෙන්නේ පින්කමට කිට්ටු වෙන අවසාන දවස් දෙකේ. ඔය ඇත්තෝ හැමතිස්සෙම අතේ හරි කමන්නේ ලියලා තියාගන්න. මාන උද්දච්ච නම් ඇති වෙන්නම එපාම කියන තැන. ඉවරටම ඉවරයි මැතිතුමනි. අපරාධ මාස 3 මහන්සිය. මොකක් වුණොත්ද? මානයයි උද්දච්චකමයි. කවදාකවත් එපා. එන්න අනතිමානී වෙන්න. බත් එක මම බෙදන්නම්කෝ. බෙදන්න. මං සංඝයාට අටපිරිකර දෙන්නම්කෝ. දෙන්න. මහත්තයට පුළුවන් නම් සංඝයාගේ පාදෝවණය කරන්න. ඇයි? කවුරුත් නොකරන්නේ ඒ වැඩේනේ. කවුරුත් නොකරන්නේ වැඩේනේ. හැබැයි නොකරන වැඩේ මං කරනවා. එතකොට මං පාදෝවණය කරන වාරයක් ගානේ මට හිතෙනවා මම ළඟ නම් මානෙ උපදින්න එපා. ඕක ප්‍රායෝගිකවමයි මේ බණ කතාව කියන්නේ. තේරුණාද? හැම තිස්සෙම මේ පින්කම කරන්න මෙත්තාය භික්ඛවේ චේතෝ. මොන අරමුණෙන්ද? මෛත්‍රී සිතුවිල්ලම හදාගෙන පින්කම කරන්න. එහෙම කරනකොට ආනිසංස 8ක් තියෙනවා. 8ම නම් කියන්නේ නැහැ. 2ක් විතර කියන්න. 1ක්. අපි හැමෝටම හිතුවට නිින්ද එනවා කියලා මැතිතුමනි නිින්ද එන්නේ නැහැ. නිින්ද තියෙන්නේ ඇඳෙත් නෙමෙයි, මෙට්ටෙත් නෙමෙයි, කොට්ටෙත් නෙමෙයි, AC එකෙත් නෙමෙයි, බිමට දාලා තියෙන කලාලවලත් නෙමෙයි. එහෙම නිින්දක් නැහැ. සැපට නිදා ගන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙත්තාය භික්ඛවේ චේතෝ. අපි අන් අයට අපේ අවස්ථාව දුන්නහම ඒ අය අපිට කරන ආශිර්වාදය නිසා අපිට යලි මෙවි පෙනෙනවා. වෙතන තේරෙනවද කියන එක? හැම තිස්සෙම මට නිින්ද එන්නේ මම තවත් කෙනෙකුට කරන සපෝට් එකත් එක්ක, උදව්වත් එක්ක. ඔය ඇත්තෝ 4 දෙනාටම සැපට නිින්ද එන්නේ. අපි පින්කම කරනවා කාට අවස්ථාව හදලා දීලාද? අන්නුන්ට. මම පින්කම කරනවා හැබැයි අවස්ථාව කාටද? අනුන්ට. ඔක්කොම සිවුර මහන්න පොර කනවා. කමක් නෑ මහන්නකෝ. කමක් නෑ මහන්න. හැබැයි මං මහන්නේ හිතින්. මං මහන්නේ එයාලා මහන්නේ මොකෙන්ද? අතින්. මං මහන්නේ හිතින්. මං අහන්නේ අතින් මහන එකද හොඳ හිතින් මහන එකද හොඳ? ඉතින් හොඳ මේක කරන්නකෝ. හැම තිස්සෙම හිතන්නේ එහෙම. ඒ මහන්නේ මගේ සසර අම්ම කෙනෙක් වෙන්නේ නැති, තාත්තා කෙනෙක් වෙන්නේ නැති, දරුවෙක් වෙන්නේ නැති, මට තියෙන කෙනෙක් වෙලා ඉපදුනා, ඒ අය නැති කෙනෙක් වෙලා ඉපදුනා. මම තියෙන කෙනා නැති කෙනාට දෙන්නේ අවස්ථාව. හැබැයි එයාලා මහාන සිවුර හිමින් හරි පැත්තකින් අතෙන් අල්ලලා අනුමෝදන් වෙන්න. මම මැහුවාක් මෙන් මට මේ පිනේ කෙලෙස අනුමෝදන් වේවා කියලා චේතනාව. චේතනාහං භික්කවේ කම්මං වදාමේ. මොකක්ද වටින්නේ? චේතනාව. එයාට ක්‍රියාවෙන් බලලා සතුටු වෙනවා. මම මනසෙන් බලලා සතුටු වෙනවා. හරි ලස්සනට නිින්ද එනවා. කරලා බලන්නකො මං කියනවට. හරි ලස්සනට නිින්ද එනවා. ඊළඟට කාටවත් එහෙම සැපසේ අවදි වෙන්න බෑ මැතිතුමනි. ඇඟමැලි කඩනවා, කෑ ගහනවා, නේ අත දිගාරිනවා. හැබැයි අන් අයට උදව් කළ කෙනෙක් කවදාකවත් එහෙම අවදි වෙන්නේ නැහැ. ඔකට හරි ලස්සන තැනක් මං කියන්න. ඔය ලංකාවේ ඉන්න හරිම ජනප්‍රිය නිලියක් ඉන්නවා. එතුමිය උදේම නැගිට ගමන් දොර අරිනවා. දොරයි ජනෙල් දෙකයි. හරි වයසයි දැන්. දැන් මාත් හිතන් ඉන්නේ ගිහිල්ලා බලලා එනවා කියලා වස් ඉවරිච්ච ගමන්. එතුමිය කියනවලු අද මම නොමැරි අවදි වුණේ මම ඉස්සරහා තියෙන ගස් මට ආදරය කරන නිසා කියලා. බලන්නකො හිතන සිතුවිල්ල. මොකක්ද හිතන්නේ? මම ආද මැරුන්නේ නැහැ. ඇයි මැරුන්නේ නැත්තේ? එළියේ තියෙන ගස් මට ආදරය කළ නිසා. ඒ කියන්නේ මොකක්ද? මම කාබන් ඩයොක්සයිඩ් එයාලට දුන්නට එයාලා මට දුන්නේ ඔක්සිජන්. ඒ කියන්නේ සබහා දහම මට ආදරය නිසා තාම මම මැරුණේ නැහැ කියලා දොර ජනෙල් විවෘත කරනවලු. සතුටින්ද අවදි වෙන්නේ දුකින්ද?
අන්න අයට ගරු කරන තරමට සතුටින් අවදි වෙන්න පුළුවන්. සතුටින් අවදි වෙන්න පුළුවන්. තව එකක් කියන්න. එතකොට වෙලාව හරිනේ. හරියටම හරි. එහින් පහ පෙන්නනවා. අවසාන 8ක් තියෙනවා. එකක් කියන්නම්. කවදාකවත් අපිට සංසාරයේ නපුරු, අසිෂ්ට, අශීලාචාර සම්පන්න, දුර්ගුණ ඇති අය මුණ ගැහෙන්නේ කියනවා. මොකක්ද මුණ ගැහෙන්නේ නැත්තේ? දුර්ගුණ ඇති අය සසර මට මුණ ගැහෙන්නේ නැහැ. මම අන් අයට උදව් කරද්දී. ඔබට මා ප්‍රාර්ථනා කරනවා මේ පින්කම ඔය කියන කුසල් 8ම අඩුවක් නැතුව කරගන්න. චේතෝ විමුක්තිය. මෛත්‍රී සිත් ලොකු කුඩා හැම දෙනාගේම සිත් තුළ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු මැතිතුමාටත් මැතිණියටත් දරුවෝ දෙන්නටත් ඒ වගේම ලේලියටත් අනිත් එමින් පවතින ලේලියටත් හැමෝටම මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවයට හේතුවක් වේවා. සසර මඟ සැපවත් වේවා. නිවන් මඟ පූර්ණේ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් පින් දෙනවා. මේ පරලොව ගියපු දෙමව්පියන් ඥාතිවරු හිතවත් අය ඇයි හොඳයිකම් පවත්වපු අය නේ ඔබතුමාගේ ව්‍යාපාරික කටයුතු වලට උදව් කළ අය සේවයේ ගත් අය යම් කෙනෙක් පින් බලාපොරොත්තුවෙන් ඇතනම් ඒ හැම දිනාටම මේ පින නිවන් දකින්නම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයත්න්ට මේ පින්කමට විශාල ලෙස උදව් කළා ගලිගමේ හාමුදුරුව. නේ උන්වහන්සේ මේ භූමිය ඔයත්න්ට දීලා කිව්වා ඔන්න හාමුදුරුවෝ ඉන්නව වස් ආරාධනා කරගෙන කරගන්න කියලා. හාමුදුරුවෝ තරීම සත්පුරුෂ ඔයත්න්ට උදව් කළා. නේ නෝනාගේ උපන්දිනේට බක්කුල මහසෑයේ ගිලම්පස පූජාව පූජා කළා. පින්කම ගැන කතා කළා. නේ ඔයත්න්ට නිකන් දරුවෙක් වගේ නෝනා මට කියනකොට හිතෙන දේ තමයි දරුවෙක් වගේ. පුතු 3 දෙනෙක් හම්බුණා වගේ මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ. කතා කළා අර එහෙම කරොත් හොඳයි මෙහෙම කරොත් හොඳයි කියලා උදව් කළා. උන්වහන්සේ බොහෝම ගුණවන්තව ඔයත්න්ටත් උදව් පදව් කළා. අපි කළ පින උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි නෑදෑයෝ හිතවත් අය අසල්වාසීන්නේ පුදුම විදිහට උදව් කළා. අඩුවක් නැති වෙන්න උදව් කළා. නෝනට මහත්තයට අසනීප වෙලා ඉන්නේ නැද්දි තනි කළෙත් නෑ. නේ පොඩි හාඳුර එන්නත් හැදුවයි කියලා කිව්වා. නෝන තමයි බැනලා තියෙන්නේ එන්න එම්පා කියලා. ඒත් එන්න හැදුවයි කිව්වා. ඉතින් බොහෝම සත්පුරුෂ අසනීප වුණත් ගමේම අය උදව් කළා. ඒ හැම දිනාටම මේ පින ඕනෝන් කරගත්තාක් මෙන් අනුමෝදන් වෙලා ඔවුන්ගේද සසර මඟ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද කියලා දුන්නේ එහෙනම් චේතෝ විමුක්තිය. මෛත්‍රී සිතින් පින්කම කරගන්න. කොයි වෙලාවෙත් මානෙන්නත් පුළුවන්, උද්දච්චකම එන්නත් පුළුවන්. එතකොටම හිතන්න බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක ගන්න එපයි කියලානේ. එහෙනම් එන්න එපා. කියලා පින්කම කරගන්න. හැමෝටම රත්නත්‍රය ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැස්ස වලාහක දෙවියන්ට ඉන්ද දෙවියන්, වරුණ දෙවියන්, වාමක දෙවියන්, වලාහක දෙවියන්, සෝම දෙවියන්, සුමන සමන් දෙවියන් ඇතුළු කොටගත් සක්වල ධාතුවේ පටන් අකනිටා බඹලව දක්වාමත් බ්‍රහ්ම ලෝකවල, නාග ලෝකවල දිව්‍ය රාජයන් ලෙස උප්පත්ති ලබා ඇති සියලුම දෙවියෝ මේ පින්කමට සතුටු සිතින් ආශිර්වාද කරත්වා. දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන්ද යහපත් ලෙස, හොඳ ලෙස, නිවැරදි ලෙස, සත්පුරුෂ ලෙස පින්කම කරගන්න සත්පුරුෂයෝ මුණ ගැහිවා කියලා දිස්ත්‍රාන කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද දේශනාවෙන් ලබන ලද කුසල ශක්තිය මට කුස ලබා දුන් මගේ අම්මටත්, කුසගිනි දැනෙනකොට කුසේ ගින්දර නෙව් අප්පච්චිටත්, මාව පැවිදි කළ ගුරුවරයන් වහන්සේලාටත්, ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති
ශ්‍යාමෝපාලි මහනිකායේ මල්ලතු පාර්ශ්වයේ වින්සත් වාරික කාරක සංඝ සභික අවසරයි යමුණුගම රාජගුරු විපස්සනායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසම මේ පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං තේ. හැම දිනෙකම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉක්මන් කලක සුඛපටිපදාවකින් නිවන් මඟ පූර්ණය කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සදහම් ශ්‍රවණය කළ පුණ්‍යවන්ත හැම දිනාටම ධර්මාවබෝධය වේවා. සත්පුරුෂ පින්වත්නි, ශ්‍රී සදහම් පදනම පුණ්‍ය භූමියේ 2025 කටින චීවර පූජා පුණ්‍ය මංගල්‍යයට සමගාමී පැවැත් වූ ධර්මානුශාසනාවයි මෙත් සිතින් ඔබ ශ්‍රවණය කරන්නට යෙදුනේ. අද රාත්‍රියේ විශේෂයෙන් කටින චීවර පූජා පින්කමට සමගාමීව රාත්‍රී 9 පටන් සරබ රාත්‍රික පරිත්‍රාණ දේශනාවක් ශ්‍රී සදහම් පදනම් පුණ්‍ය භූමියේ මින් අනතුරුව පවත්වන්නට සංවිධානය කොට තිබෙනවා. හෙට අලුයම් කාලේ බොහොම ගෞරවයෙන් යුතුව සකස් කරගත්තා වූ චීවරය ශ්‍රී සදහම් පදනම් වෙත වැඩම කරවීමේ ගෞරවාන්විත පෙරහර කටයුතු සහ උදෑසන මහා සංඝරත්නයේ විශේෂී සංඝගත දක්ෂිනාව පිරිනැමීම උතුම් චීවරයේ සංඝ සතුකට පූජා කිරීමේ පුණ්‍ය කටයුතු අප සංවිධානය කොට තිබෙනවා. පින් සිතින් ඔබ හැම දිනාටමත් පින්කම් මාලාවට ආරාධනා ඇතිව උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනා වූ පූජනීය ස්වාමින් වහන්සේ විශේෂ පුණ්‍යානුමෝදනා කරමු. හලාවත කාක්කපල්ලි අශෝක වනාරමේ ගෞරවනීය මාතෘ රාජකීය පඬිත පූජනීය නීතිගම චන්දිම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා ඇතිව හැම දිනාම පුණ්‍යානුමෝදනා කරමු. පින්වත්නි, කටින චීවර පූජා පින්කමේ පුණ්‍යවන්ත දායකත්වයේ අතුරුගිරි තිස්සරමාවතේ පදිංචි පින්වත් ප්‍රේමතිලක මහවත්ත මහත්මාණන් ඇතුළු පින්වත් පිරිස, විශේෂයෙන් තිස්සරමාවතේ පදිංචි දායක පින්වත් හැම දෙනාගේ සත්පුරුෂ අනුග්‍රහයෙන් යුතුව ශ්‍රම දායකත්වයෙන් මේ මහා පින්කම් මාලාව සංවිධානය වෙනවා. ඒ හැම දිනාටමත් මෙත් නාලිකාවෙන් බණ ඇසූ ඔබ හැම දිනාටමත් ධර්මාභෝධි වේවා කියන පැතුමින් සද්ධර්මානුශාසනාව නිමා කරන්නේ අවසන් වශයෙන් ස්වාමින් වහන්සේ විශේෂී පරිස්කාර පූජා කරමින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.